සුබ දවසක් ඔයාලට. අද මම ඔයාලට අරන් ආවා අමුද්‍රව්‍ය දෙකක් විතරක් පාවිච්චි කරලා හදාගන්න පුළුවන් ඩෙසර්ට් රෙසිපි එකක්. අඩු වියදමකින් ලේසියෙන්ම හදන්න පුළුවන් ඔයාලට ගෙදරදි මේක. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් අපිට මේකට මුලින්ම ප්‍රධාන අමුද්‍රව්‍යයක් විදියට ඕනි කරනවා ජෙලි පැකට් එකක්. මම මෙතන ජෙලි ග්‍රෑම් 100 පැකට් එකක් තමයි අරන් තියෙන්නේ. ඉතින් ජෙලි පැකට් එක කඩලා ඒකේ තියෙන කුඩු ටික මේ විදියට භාජනයට මුලින්ම මම දාගන්නවා. ඊට පස්සේ මම මේ ජෙලි පැකට් එක දිය කරගන්න නටන උණු වතුර මිලිලීටර් 180ක් එකතු කරනවා. මම මේ වතුරත් එක්ක ජෙලි ටික දිය වෙනකන් හොඳින් කවලම් කරගන්නවා. ජෙලි ටික හොඳින් දිය වෙලා උණු වතුර ටික තද රස්නේ ගතිය අඩු වුණාට පස්සේ මම දෙවෙනි ප්‍රධාන අමුද්‍රව්‍ය විදියට එකතු කරනවා කාමර උෂ්ණත්වයේ තියෙන ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 180ක්. ඊට පස්සේ හැන්දකින් ටිකක් කවලම් කරලා මම දාගන්නවා ඒ ටික බ්ලෙන්ඩර් කප් එකට. අපි මේ මිශ්‍රණය බ්ලෙන්ඩර් කරගන්නවා තප්පර කීපයක්. ඊළඟට ඔයාලා පුඩින් හදන්න ගන්න භාජනයට මේ විදියට බ්ලෙන්ඩර් කරගත්ත මිශ්‍රණය දාගන්න. එහෙම දාගත්තට පස්සේ මම මේ මිශ්‍රණය ෆ්‍රිජ් එකේ පැය 4ක් විතර තියාගන්නවා. මේ තියෙන්නේ පැය 4කට පස්සේ ජෙලි පුඩින් එක සෙට් වෙලා තියෙන විදිය. ඔයාලට පේනවද අපේ වීදුරු භාජනයේ ජෙලි ලේයර් එක වෙනම යටට බහැලා සෙට් වෙලා තියෙනවා. උඩ ටික පුඩින් එක වගේ සෙට් වෙලා තියෙනවා. ඉතින් හරිම ලේසියෙන්ම මේ පුඩින් එක ලේයර්ස් දෙකකට ඉබේම වෙන් වෙලා හැදිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි හරිම රසයි මේ පුඩින් එක. වැඩිය මහන්සි වෙන්නේ නැතුව ඉක්මනින්ම හදන්න පුළුවන් ඩෙසර්ට් එකක් තමයි මේක. ඒ වගේමයි හරිම ලස්සනට මේ පුඩින් එක ඉබේම සෙට් වෙනවා. අපි දැන් කෑලි වලට කපලා බලමු කොහොමද කියලා. මේ බලන්න උඩ ටික ජෙලි ලේයර් එකක් විදියටත් යට ටික සොෆ්ට් පුඩින් ලේයර් එකක් විදියටත් ඇවිත් තියෙනවා. ඉතින් ඔයාලත් හදලා බලන්න. අමුද්‍රව්‍ය දෙකක් විතරයි ඕනි කරන්නේ. ඔයාලා දන්නවා දැනටමත් ඒ මොනවද කියලා. ඉතින් මම තවත් මේ වගේම රසම රස රෙසිපි එකක් අරන් එන්නම්. ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. bell icon එකත් click කරන්න. අපේ videos වලට like කරන, comment කරන, share කරන ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි.